අද ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ ඉඩමේ එහෙම නැත්නම් කුඹුරේ ප්‍රමාණය හරියටම නිවැරදිව දැනගන්න පුළුවන් සුපිරි ඇප් එකක් ගැන. ඉතින් අද අපි බලමු Android ෆෝන් එකකට මේ ඇප් එක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. මුලින්ම ඔයාලා Play Store එකට යන්න ඕනේ. Play Store එකේ ගිහිල්ලා ඒක සර්ච් කරන්න Field Area Measurement App කියලා. එතකොට මෙන්න මේ විදිහට ඇප් එක අපිට පෙන්නනවා. මේක ඔයාලගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරගන්න. හරි. දැන් ඉන්ස්ටෝල් වෙලා ඉවරුනහම අපි ඇප් එක ඕපන් කරමු. ඕපන් කරද්දි මෙන්න මේ වගේ මැසේජ් එකක් ඔයාලට එනවා. ප්‍රීමියම් එක ගන්න කියලා. ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේ. ඒක නිසා ක්ලෝස් කරන්න. ඊළඟට ආයෙ මැසේජ් එකක් එනවා. attention කියලා මේ permission ටික allow කරලා දෙන්න ඕනේ. හරි. මේකදී අපිට location කියන permission එක අනිවාර්යෙන්ම ඔයාලා දෙන්න ඕනේ. නැත්නම් යාළුවා අපි ඉන්න තැන හොයාගන්න බැරි වෙනවනේ. හරි. ඔන්න ඊට පස්සේ දැන් ඇප් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි ඔයාලගේ ෆෝන් එකේ. දැන් ඔන්න එලත් ඉවරයි. ඉතින් මේ විදිහ අපිට පුළුවන් අපිට අවශ්‍ය තැනට අපිට යන්න පුළුවන්. අපිට කොයිදමද බලා ගන්න ඕන කියලා ගිහිල්ලා අපිට මැනගන්න පුළුවන්. හැබැයි ඊට කලින් මේකේ settings ටිකක් තියෙනවා. ඒ ටික ඔයාලා හදා ගන්න ඕනේ. ඒකට උඩම තියෙනවා map කියලා තැනක්. එතන තියෙනවා ඉරි කැලි තුනක්. මේ ඉරි කැලි තුන උඩ ටච් කරන්න. එතකොට එන මෙනු එකේ තියෙනවා settings කියලා තැනක්. ඒ settings උඩ ටච් කරන්න. හරි. එතන තියෙනවා units කියලා එකක්. මේ units කියන තැන කොටස් තුනක් තියෙනවා. එකක් area අනිත distance. තව තියෙනවා coordinate format කියලා. අපිට ඕනේ වෙන්නේ මේ area කියන එකයි distance කියන එකයි විතර අපේ වැඩේට. මුලින්ම අපි area units කියන එකට ටච් කරන්න. area units එකේ option දෙකක් තියෙනවා. එකක් metric කියන එක අනිත් එක imperial කියන එක. ඉඩමේ ප්‍රමාණය අපි මනින්නේ අක්කර වලින් නිසා අපි මෙතනින් select කරන්න ඕනේ imperial කියන එක. එතන තියෙනවා AC කියලා එකක්. අන්න ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ done කියන එක ටච් කරන්න. හරි. දැන් අපිට මේකේ පෙන්නනවා අක්කර කියන එක AC කියලා select වෙලා තියෙනවා. ඊළඟට ඔයාලට දුර මනින්න ඕන නම් distance කියන එකට ගිහිල්ලා හැබැයි ඒකේ අපි යන්න ඕනේ metric කියන එකට. metric කියන එකේ තියෙනවා මීටර් කියලා දෙනවා කිලෝමීටර් කියලා දෙනවා. අපිට ඕනේ මීටර නම් මීටර කිලෝමීටර නම් කිලෝමීටර දීලා done කරන්න. එතකොට ඒ ටික ඒ විදිහට settings එක හැදෙනවා. හරි. දැන් ආයේ home page එකට යන්න. ඔන්න දැන් තමයි අපිට ඉන්න ප්‍රමාණය mind settings එක හරියට හදාගෙන තියෙන්නේ. හරි. දැන් මේ විදිහට settings එක හදාගත්තට පස්සේ යට තියෙනවා plus ලකුණක් එක create new කියලා බටන් එකක්. ඒක උඩ ටච් කරාම මෙන්න මේ වගේ ඔප්ෂන් තුනක් එනවා. එතනින් field කියන එක select කරන්න. ඊට පස්සේ උඩම තියෙනවා manual measuring කියලා. අන්න ඒක select කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපිට ඕනේ ඉඩම තියෙන තැනට අපි ගිහිල්ලා ඉඩමේ හතර කෙලවර මෙන්න මේ විදිහට ටච් කරගෙන යන්න. එතකොට අපිට මේ ඉඩමේ හැරලා වගේ තියෙනවා නම් අපිට ඒ වගේ ඩොට් එනවා. ඒ තැන් වලින් අපිට ඇදලා ඒ ඉඩමේ අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉඩමේ හැඩයට මේක හදාගන්න පුළුවන් මෙන්න මේ හදනවා වගේ. හරි. දැන් ඔයාලා උඩ බලන්න ඒරියා කියන එකේ ඉඩමේ ප්‍රමාණය මේ විදිහට පෙන්නලා තියෙනවා. අක්කර වලින් අක්කර කොච්චරද කියලා මේ ඉඩමේ ප්‍රමාණය පෙන්නලා තියෙනවා. ඉතින් මේක හරිම පහසු වැඩක්. ඉඩම වටේ ඇවිදින්න ඕනේ නැහැ. හරියට උඩින් Google Map එකෙන් ඉඩම පෙන්නනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ කියපු විදිහටම ගිහිල්ලා මේ app එක install කරගෙන මේ විදිහට ඉඩමේ මායින් ටික ටච් කරාම ඒක select වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට තව ඕනනම් පුළුවන් මෙන්න මේ අපි මේ ඒ select කරපු area එක නමක් දාලා විස්තරයක් දාලා මොකක්ද කියලා අපිට ඒක ඔන්න save කරලා තියාගන්න පුළුවන් පස්සේ වැඩවලට අපිට ඕනේ වුණොත්. ඉතින් මේ app එක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හරියටම ඉඩමේ ප්‍රමාණය මැනගන්නත් ඔයාලට පුළුවන් වෙයි. එහෙමනම් තවත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.